මම ශ්‍රී ලංකා වෘත්තිවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෙනුවෙන් ප්‍රධාන ලේකම් තාරක වාහනගුරු. අපි අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අධ්‍යාපනය ගත්තාම අපි පාසල් අධ්‍යාපනය තමයි මූලිකවම වැදගත්කම තියෙන්නේ. මේ පාසල් අධ්‍යාපනය සඳහා දරුවෙක් පාසල් ගත කළාට පස්සේ වසර 13ක් යනකම් අධ්‍යාපනය ලබන්න ඕනේ. මේ සඳහා ලංකාවේ 10000කට අධික පාසල් සංඛ්‍යාවක් තියෙනවා. වර්තමානයේ මේ පාසල් ටික හැකිලෙන තත්වයක් අපිට දක්නට ලැබෙනවා. ඊට හේතුව වෙලා තියෙන්නේ උපත් අනුපාතය ශීඝ්‍ර වශයෙන් පහළ වැටීම. ඉතින් ඒ නිසා සමහර පාසල් වැසී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ තත්ත්වයේ තියෙද්දී අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය රජයෙන් නිකුත් කරනවා. 2014 වර්ෂයේ අධිකරණ නියෝගයක් ලැබිලා තියෙනවා. පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්වා ක්‍රමිකව අඩු කරන්න කියලා. ඒ ක්‍රමිකව අඩු කරගෙන ගියපු ශිෂ්‍ය සංඛ්‍යාව වර්තමානයේ වෙන විට නැවතත් පැරණි තත්වයටම 45 දක්වා ඉහළ නංවල තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ බොහෝ ජනප්‍රිය සහ නගරබද්ධ තරගකාරීත්වයක් තියෙන පාසල් වලට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරන ප්‍රවණතාවය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ පාසල් වල පුරප්පාඩු සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. ඒ ප්‍රකාශයටපත් වෙච්ච පුරප්පාඩු සංඛ්‍යාව සැලකුවාම සමහර පාසලක එක ශ්‍රේණියකට ඇතුළත් කරගන්න ශිෂ්‍ය සංඛ්‍යාව කුමක් හෝ එක ශ්‍රේණියකට ඇතුළත් කරගන්න ශිෂ්‍ය සංඛ්‍යාව සමහර පාසලක ඒ ශ්‍රේණියේ ඉන්න සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන වෙනවා. එහෙම ගත්තාම ඇත්තටම අපේ දරුවන්ට ජනප්‍රිය පාසලක පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව සම්බන්ධයෙන් අපි විරෝධතාවක් දක්වන්නේ නැහැ. නමුත් ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය හැකිලිලා වැසිලා යන තත්වයක් තියෙනවා. ඒක ලොකු අවදානම් තත්වයක්. ඒ නිසා අපි රජයට ඉල්ලීමක් කරනවා ලංකාවේ මේ වැසී යන පාසල් වැසී යාම පාලනය කරන්න පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කළ යුතුයි කියන කාරණාව. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුල දෙක ශ්‍රේණියට ඇතුළත් කළ හැකි ශිෂ්‍ය සංඛ්‍යාව 800කට ආසන්නයි. 797ක් පුරප්පාඩු තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල්වල. එහෙම නැතිනම් වැඩි ඉල්ලුමක් සහිත පාසල්වල. මේ සංඛ්‍යාව ගත්තාම ඇත්තටම පන්ති කාමර 20ක විතර ශිෂ්‍ය සංඛ්‍යාවක්. මේ ශිෂ්‍ය සංඛ්‍යාවට බොහෝ අවස්ථා ලැබුණොත් පාසල්වල අර ග්‍රාමීය පාසල් පහසුකම් අඩු ජනප්‍රිය නොවන පාසල් දැඩි ලෙස තර්ජනයකට ලක් වෙනවා ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම කියන කාරණාවත් එක්ක. ඒ නිසා අපි නැවතත් රජයට ඉල්ලීමක් කරනවා මේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම පාලනය කරන්න. පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කරලා පාසලක පැවැත්විය යුතු පන්ති සංඛ්‍යාවත් යම් තාක් දුරට, ඒ කියන්නේ සමහර පාසලක පන්ති 14ක් 15ක් තියෙනවා. ඒ පන්ති සංඛ්‍යාව සීමා කළාම ග්‍රාමීය පාසල්වල වැසී යාමේ තර්ජනය පාලනය කරන්න පුළුවන්.